මම එච්චේ අන්ඩර් පේරා. මගේ තාත්තා එච්චේ විල්බට් පේරා. මගේ තාත්තා මුලින්ම තොරවන ලංකාවේ ඉදිකරපු ඉඳ අඩි 105ක් උස මහා භද්‍රකල්ප කතා වස්තුව. එතුමා තොරණක් නිර්මාණය කරලා එතුමා නිර්මාත්‍ය හැටියට කටයුතු කරපු නිසා අදටත් මුළු ලෝකෙම තොරන් නිර්මාණය වෙනවා. මුළු ලෝකෙම තොරන් නිර්මාණය දන්නවා. ඒ මගේ තාත්තා මුලින්ම ඉදිකරපු තොරණ නිසා. නමුත් අද ලබන 6 මාස වෙසක් පොසොන් පොයටත් තොරණක් අනුරාධපුරයේ ඉදි වෙන්නේ මගේ තාත්තා මුලින් හදපු තොරණ නිසා. නමුත් මගේ තොරණ මගේ තාත්තා නිර්මාණය වෙච්ච ඉවතේන එතුමාගේ නමවත් තොරණ සමිතියෙන් කියන්නේ නැහැ, කවදාවත් කියන්න කැමති නැහැ. මොන වෛරයක්ද දන්නේ නැහැ. මේවා තොරණක් ඉදි කරලා දීලා අද තොරණ සමිතිය පවුල් ගණනාවක් හම්බ කරන් කනවා. එහෙම කාලත් එතුමාගේ නම කියන්න සිය කැමැත්තක් නැහැ. වෛරයක් පවත්වාගෙන යන මොකද්ද වෛරය කියලා දන්නේ. මගේ තාත්තට පින් සිද්ධ වෙන තමයි අද ලෝකෙම තොරණක් කියන දේ හඳුන්වා දීලා තියෙන්නේ. එතුමාට පින් සිද්ධ එතුමාට පින් එතුමා කරු මේ කර්තව්‍ය දායාද මුළු ලෝකෙම හඳුන්වා දුන්නේ එතුමාට පින්. මේ තොරණ නිත්‍ය අපේ සේවයිසාකා ලෝක සමිතිය තොරණක දුන්නේ කවදාකවත් තාත්තගේ නම කියන්න කැමති වෙන්නේ නැහැ. වෙනත් නොදකින කිසිම අයගේ නම් තමයි මේකේ පාවිච්චි කරන්නේ. ධර්මදේශනාට අවසන් රාත්‍රියේ අපේ ස්වාමීන් වහන්සේලා වඩිනවා. ස්වාමීන් වහන්සේලාවකත් මේ තොරණේ නිර්මාතෘ ආන්නේ නැහැ. නිර්මාතෘ කියන්නේ නැහැ. තොරණ ස්වාමීන් වහන්සේලාට ඒක කියන්න එපා කියලා දෙනින්ද කියන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් නිම්ම මේ ආගේ ගෙදරින් දැන් මේ කතා කරේ. එහෙනම් මේ කතාව සත්‍ය කතාවක් අසත්‍යන්නේ. මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි බොරු කියන සමීති ඒ ගැන සොයලා එන ධර්මදේශනාට වඩින ස්වාමීන් වහන්සේලා මේ ගැන කටයුතු කරලා ඇයි මේ තොරණ නිර්මාතෘන්ට මෙච්චර වෛර කරන්නේ කියලා අහලා මේක නිවැරදි කළා. මේක නිර්මාතෘගේ නම සිහි කරන්න තේරුම් කරලා දීලා නිර්මාතෘගේ නම සිහි කරන්න කියලා වඩින ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනාවට අන්තිමට මම මේ ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට මේ ස්තුතියි. අසා සිටිපු ඔබ සියලු දෙනාට මේ ස්තුතියි. අසා සිටිපු ඔබ දෙනාට මේ ස්තුතියි.